අපි හැමෝගෙම ස්කින් කෙයාර් රූටීන් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි එක්ස්ෆෝලියේට් එකක් කියලා කියන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් මේ එක්ස්ෆෝලියේටර්ස් ගැන හරියට අවබෝධයක් නැති නිසා වැරදි එක්ස්ෆෝලියේටර්ස් පාවිච්චි කරනවා තමන්ගේ ස්කින් එකට. ඉතින් මේ නිසා අපේ ස්කින් එක ලස්සනට ඉම්ප්‍රූව් කරගන්න තියෙන chance එක අපි නැති කරගෙන අපේ තියෙන ස්කින් එක ඩැමේජ් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අද අපි කතා කරමු එක්ස්ෆෝලියේටර්ස් ගැන. ඉතින් එක්ස්ෆෝලියේටර් ගැන කතා කරනකොට අපි මූලික වශයෙන්ම මේකෙන් වෙන කාර්යය ගැන කතා කරලෙමු. සාමාන්‍යයෙන් එක්ස්ෆෝලියේටර් එකක් කියලා කියන්නේ අපේ හමේ තියෙන මැරුණු සෛල ඉවත් කරන විදිහේ නිෂ්පාදනයකට. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක වර්ග දෙකකට වර්ගීකරණය කරනවා. පළවෙනියටම තියෙනවා ෆිසිකල් එක්ස්ෆෝලියේටර්ස්. අපි ගොඩක් වෙලාට ස්ක්‍රබ් එකක් කියලා කියන්නේ. ඒ වගේම තමයි තවත් තියෙනවා කෙමිකල් එක්ස්ෆෝලියන්ට්ස් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරොත් මේ ෆිසිකල් එක්ස්ෆෝලියේටර්ස් එහෙම නැත්නම් ස්ක්‍රබ් ගැන කතා කරොත් ගොඩක් වෙලාවට ස්ක්‍රබ් එකක් අපි පාවිච්චි කරනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ ස්ක්‍රබ් වර්ග ගැන. මූලික වශයෙන්ම අපි ෆිසිකල් ස්ක්‍රබ් එකක් කොටස් තුනකට වර්ගීකරණය කරනවා. මයිල්ඩ් ස්ක්‍රබ් එකක්, ඊළඟට මොඩරේට් ස්ක්‍රබ් එකක් වගේම ඩීප් එක්ස්ෆෝලියේට් එකක් නැත්නම් ඩීප් ස්ක්‍රබ් එකක් කියලා කියනවා. එතකොට මයිල්ඩ් ස්ක්‍රබ් එකක් ගොඩක් වෙලාවට ඔයාගේ මුහුණට පාවිච්චි කරන්න පුළුවන්. මයිල්ඩ් ස්ක්‍රබ් එකක් ගොඩාක් සුදුසු වෙනවා ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම්, එහෙම නැත්නම් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙනවා නම් ගොඩාක් මයිල්ඩ්ම ස්ක්‍රබ් එකක් තමයි ඔයාට හරියන්නේ. ඔයාගේ මූණේ තියෙන මැරුණු සෛල ඉවත් කරගන්න. ඊළඟට මොඩරේට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ අර මයිල්ඩ් ස්ක්‍රබ් එකේ තියෙන චූටි ග්‍රැනුවල්ස් එක්කම ටිකක් වැඩිපුර ඊට වඩා මීඩියම් සයිස් එකේ බීඩ්ස් උත් තියෙනවා. ඉතින් මේ හරහා ඔයාගේ ස්කින් එක ගොඩාක් එක්ස්ෆෝලියේට් වෙන්නේ නැහැ. මැද ගානකට තමයි ඔයාගේ ස්කින් එක එක්ස්ෆෝලියේට් වෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන ෆේෂියල් ස්ක්‍රබ්ස් එන්නේ මේ වගේ මොඩරේට් එක්ස්ෆෝලියේටර්ස් විදියට තමයි එන්නේ. ඒ වගේම තියෙනවා ඩීප් එක්ස්ෆෝලියේටර්ස් කියලා. ගොඩක් වෙලාවට හාෂ් ග්‍රැනුවල්ස් ගොඩාක් තියෙනවා මේ ඩීප් එක්ස්ෆෝලියේටර්ස් වල. ඉතින් මේ වගේ එක්ස්ෆෝලියේට් එකක් වඩාත් සුදුසු වෙන්නේ ඔයාගේ ඇඟට. දැන් ගොඩක් වෙලාවල් වලට මට අහන දෙයක් තමයි මේ ස්ක්‍රබ් එකක් ගෙදර හදාගත්තා. ඒකට මම එකතු කරන ඉන්ග්‍රීඩියන්ට්ස් බැලුවොත් එහෙම සීනි එකතු කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට සීනි එකතු කරලා ස්ක්‍රබ් එකක් හදන්න පුළුවන්. ඒක වැටෙන්නේ එතකොට ඩීප් එක්ස්ෆෝලියේටර් කියන කැටගරි එකට. හැබැයි වැරදිලාවක්වත් මේ ඩීප් එක්ස්ෆෝලියේටර්ස් ඔයාගේ මූණට පාවිච්චි කරන්න බෑ. මොකද ඕගොල්ලෝ හොඳටම දන්නවා මූණේ තියෙන ස්කින් එක අපේ ශරීරයේ තියෙන ස්කින් එකට වඩා ගොඩක්ම සිනිඳුයි. අනිත් එක තුනී ගතිය වැඩි. එතකොට අපි ඩීප් එක්ස්ෆෝලියේටර් එකක් පාවිච්චි කරනකොට අපේ මුහුණේ තියෙන ස්කින් එක ගොඩක් වෙලාවට ඩැමේජ් වෙන්න පුළුවන්. ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක එක දිගට පාවිච්චි කරනකොට අපේ මූණේ හැම ගෙවෙනවා වගේ අර තුනී වෙන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේක නිසා අනිවාර්යයෙන්ම ඔයා මයිල්ඩ් ස්ක්‍රබ් එකක් හරි මොඩරේට් ස්ක්‍රබ් එකක් හරි තමයි පාවිච්චි කරන්න ඕනේ ඔයාගේ මූණට. ඩීප් එක්ස්ෆෝලියේට් එකක් හරි ස්ක්‍රබ් එකක් හරි පාවිච්චි කරනවා නම් මේක ගොඩක් සුදුසු වෙන්නේ ඔයාගේ ශරීරයේ සමට. ඒ වගේම තමයි මේ ෆිසිකල් එක්ස්ෆෝලියේටර්ස් වලටම තමයි තවත් එන්නේ බොඩි බ්‍රෂර්ස්, ඒ වගේම ලූෆාස්, මේ වගේ එක්ස්ෆෝලියේටිං නිකන් ටූල්ස් වගේ දේවල් අයිති වෙන්නේ ෆිසිකල් එක්ස්ෆෝලියේටර්ස් වලටම තමයි. ඉතින් ගොඩක් වෙලාවල් වලට අපි මුහුණට පාවිච්චි කරන ෆේස් බ්‍රෂර්ස් තියෙනවා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ෆේස් බ්‍රෂර්ස් තියෙන්නේ හරිම සියුම් බ්‍රිසල්ස් ටිකක් තියෙන ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. ඒ වගේම බොඩි බ්‍රෂර්ස් වෙනම එනවා. ඒවල පොඩ්ඩක් හාෂ්නස් එක වැඩි. ඉතින් කවමදාකවත් අපේ හැමේ තියෙන සෙන්සිටිව් ඒරියාස් විශේෂයෙන්ම බෙල්ල, ඒ වගේම අන්ඩර් ආම්ස්, ඒ වගේම ඉකිලි ප්‍රදේශයට මේ බ්‍රෂර්ස් පාවිච්චි කරන්න එපා. මොකද මේ වගේ ස්කින් ඒරියාස් වල තියෙන ස්කින් එක හරිම තුනී ස්කින් එකක් තියෙන. ඉතින් මේ වගේ හාෂ් බ්‍රෂර්ස් වගේ දේවල් අපි ඒ වගේ ඒරියාස් වලට පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට අපේ ස්කින් එක ඩාර්ක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ බ්‍රෂර්ස් ඔයාගේ කකුල් දෙකේ වගේම අත් දෙකේ නෝමල් ඒරියාස් වල පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් සෙන්සිටිව් ඒරියාස් වල එහෙම නැත්නම් හැම තුනී තැන් වලට මේ දේවල් පාවිච්චි කරන්න එපා. ඊළඟට අපි කතා කරමු කෙමිකල් එක්ස්ෆෝලියන්ට්ස් ගැන. ඉතින් ගොඩක් වෙලාවට අපේ මුහුණට ඒ වගේම අත් ඇට ප්‍රදේශයට බෙල්ලට අර මං කලින් කිව්වනේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න බැරි තැන් ටික අන්න ඒ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් එක්ස්ෆෝලියන්ට් එක තමයි මෙන්න මේ කෙමිකල් එක්ස්ෆෝලියන්ට්ස් කියලා කියන්නේ. ඉතින් කෙමිකල් එක්ස්ෆෝලියන්ට්ස් ගැන කතා කරනකොට වර්ග 4ක් තියෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් AHA. ඒ කියන්නේ අපි දන්න ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් කියලා කියනවා. ගොඩක් වෙලාවට මේ AHA වලින් හදන කෙමිකල් පීල්ස් අපිට මාකට් එකේ ගන්න තියෙනවා. විශේෂයෙන්ම දී ඔඩිනරි එකේ තියෙනවා AHA පීලිංగ్ සොලියුෂන් එක. මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවල් වලට ෆිසිකල් ස්ක්‍රබ් එකකට වඩා කෙමිකල් ස්ක්‍රබ් එකක් කරා අපේ මූණේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්න වගේම අපේ පෝස් අන්ක්ලොග් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මේ ස්ක්‍රබ් එකකින් නැත්නම් එක්ස්ෆෝලියේට් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මූණේ මැරුණු සෛල ඉවත් කරලා අපේ මේ පෝස් ක්ලොග් වෙන එක නවත්වන්නනේ. ඉතින් මේක හොඳින්ම සිද්ධ වෙන්නේ ෆිසිකල් ස්ක්‍රබ් එකකට වඩා
කෙමිකල් ස්ක්‍රබ් එකකින්. ඊට අමතරව ගොඩක් වෙලාවට මේ කෙමිකල් ස්ක්‍රබ් එකක් කරා අපේ ස්කින් එකට තව වාසි ප්‍රයෝජන ගොඩාක් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මම කලින් කිව්වේ මේ AHA ඇසිඩ්ස් ගැන. ඉතින් මේ AHA එක්ස්ෆෝලියන්ට් එකක් පාවිච්චි කරන එක හරහා මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම ක්ලොග් වෙලා තියෙන පෝස් අන්ක්ලොග් කරනවා. වගේම අපේ හැම ටිකක් පැහැපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අන්ඩර් ආම්ස් වලට උනත් මේක යූස් කරන්න පුළුවන්. ටිකක් ඩාර්ක් අන්ඩර් ආම්ස් තියෙනවා නම් ඔයාට AHA පීලිං සොලියුෂන් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දෙවනියට වට යූස් කරන්න පුළුවන් BHA ඇසිඩ්ස්. ඒ කියන්නේ බේටා හයිඩ්‍රොක්සි ඇසිඩ්. විශේෂයෙන්ම අපි කතා කරමු සැලිසිලික් ඇසිඩ් ගැන. ගොඩක් වෙලාවල් වලට ඔයාට තියෙන ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් ඔයිලි ස්කින් එකක් නම් ඔයාට ගැලපෙන්නේම BHA එක්ස්ෆෝලියන්ට් එකක්. විශේෂයෙන්ම ඔන්න ඔයාගේ මූණේ පිම්පල්ස් ඇක්නි තියෙනවා නම් ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඔයාගේ ස්කින් එකට ගොඩාක්ම ගැලපෙන්නේ මෙන්න මේ BHA එක්ස්ෆෝලියන්ට්ස්. ඉතින් විශේෂයෙන්ම ඔයාගේ මූණේ තියෙන තෙල් එන ප්‍රමාණය පාලනය කරන්න වගේම මේ ඩෙඩ් ස්කින් එක ලිෆ්ට් කරන්න, ඒ වගේම පිම්පල්ස් ඇක්නි වලට පවා ගොඩක් හොඳ සොලියුෂන් එකක් තමයි මේ BHA එක්ස්ෆෝලියන්ට්ස් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කැටගරි එක තමයි PHAs. ඒ කියන්නේ polyhydroxy acids. විශේෂයෙන්ම AHA වලට වඩා ටිකක් සාන්ද්‍රණය. කියන්නේ අපිට සැරගතිය අඩුවෙන් තමයි තියෙන්නේ. මොකද මේකේ තියෙන molecules ටිකක් ලොකු නිසා. විශේෂයෙන්ම ඔයාට තියෙන sensitive skin එකක් නම් මේ AHA BHA වලට වඩා PHA තියෙන එක්ස්ෆෝලියන්ට් පාවිච්චි කරන එක තමයි ගොඩාක්ම සුදුසු වෙන්නේ. ඊළඟට හතරවෙනි කොටස ඇවිල්ලා enzymes. ගොඩාක් වෙලාවල් වලට enzymes කියලා කියන්නේ අපි පළතුරු වලින් ලබා ගන්න එක්ස්ෆෝලියන්ට් එකක්. ඒකත් කෙමිකල් එකක් තමයි. මොකද ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම පැපෝල් වල එහෙම මේ පපාය enzyme එක තියෙනවා. ඉතින් ඇත්තටම අවුරුදු ගානකට කලින් මමත් පාවිච්චි කරලා තියෙනවා. Aroma Magic කියන බ්‍රෑන්ඩ් එකේ ආවා මේ පපාය enzyme පැක් එකයි ඒකේ ඇක්ටිවේට් එකයි. ඒතර මේ දෙක එකතු කරලා තමයි පේස්ට් එකක් විදිහට හදලා මූණට එකතු කරලා මිනිත්තු 10ක් විතර තියලා ස්ක්‍රබ් කරලා ඉවත් කරන්න තිබ්බේ. ඉතින් ඇත්තටම වෙන්නේ අපේ ඩෙඩ් ස්කින් සෙල්ස් මේ එන්සයිම් එකෙන් බ්‍රේක් කරන එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි ඒක එක්ස්ෆෝලියේට් එකක් නැත්නම් ස්ක්‍රබ් කරලා අයින් කරාම අපේ ස්කින් එක සුපර් සොෆ්ට් වෙනවා. ඒ වගේම මැරුණු සෛල ඉවත් කරගන්නත් හරියම හොඳ විදියක් තමයි මේ එන්සයිම් පැක්ස් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ ස්කින් එකට ගැළපෙන විදිහට ගැළපෙන එක්ස්ෆෝලියේට් එක තෝරගන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් කෙයාර් රූටීන් එකේ එක්ස්ෆෝලියේට් එකක් කියන දේ තියෙන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා මේ එක්ස්ෆෝලියේට් එකක් තෝරගත්තට පස්සේ මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ? මේක අනිවාර්යෙන් මාසකට පාරක් වගේද සතියකට පාරක් වගේද මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. දවස ගානේ කරන්න හොඳයිද එහෙම? ඔයා පාවිච්චි කරන්නේ මයිල් ස්ක්‍රබ් එකක් නම් ඔයාට පුළුවන් දවස ගානේ වුණත් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් දවසක් කර දවසක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්කින් බැරියර් එකට ලොකු ඉෆෙක්ට් එකක් ඒකෙන් ඒ කියන්නේ අර දවස ගාන පාවිච්චි කරා කියලා ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. හැබැයි එතනින් එහාට මම කිව්ව හැම එක්ස්ෆෝලියේට් එකක්ම ඔයාට පුළුවන් පාවිච්චි කරන්න සතියකට පාරක් හෝ සති දෙකකට පාරක්. ඒ කියන්නේ පීලිං සොලියුෂන්ස් වගේ දේවල් නම් ඔයා සති දෙකකට පාරක් පාවිච්චි කරත් කමක් නැහැ. ඉතින් තමන් භාවිතා කරන ප්‍රොඩක්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන්ම ගහලා තියෙනවා මේක කොච්චර වෙලාවක්ද පාවිච්චි කරන්න සහ කොච්චර කාලයකට පාරක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් තමන් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම උදින් කියවලා බලන්න අමතක කරන්න එපා. දෙවැනි කරුණ ඇවිල්ලා ඔයාගේ ස්කින් එකට ස්කින් බැරියර් එක අර වැලි කඩදාසියකින් පොලිෂ් කරනවා වගේ ස්ක්‍රබ් කරන්න යන්න එපා. මොකද ඕවර් එක්ස්ෆෝලියේටිං කියලා කියන්නේ ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන දෙයක් තමයි. මොකද ගොඩක් වෙලාවට ඕවර් එක්ස්ෆෝලියේට් වුණාම ගොඩාක් අයගේ මම දැකලා තියෙනවා ඉස්සර ස්කින් ක්ලිනික් වලට ගියාම සමහර අයගේ හැම මේ හරියම මැදිලා තියෙන. කියන්නේ ස්ක්‍රබ් කළා මැදිලා. ඉතින් ඒ නිසා ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා කතාවක් තියෙනවා. ඒක නිසා තමන් එක්ස්ෆෝලියේට් කරනකොට හරියටම සතියකට දවසක් හෝ සති දෙකකට පාරක් විතර කරාම මේක හොඳටම ඇති. ඒ වගේම තමන් මුහුණට පාවිච්චි කරනවා නම් ප්‍රොඩක්ට් එකක් මේක ගැන හොඳ වැඩි සැලකිල්ලක් දක්වන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් කියලා මේක දවසේ කොයි වෙලාවටද කරන්න ඕනේ කියන එක. මම නම් රෙකමෙන්ඩ් කරන්නේ සාමාන්‍ය එක්ස්ෆෝලියේට් එකක් ඔයා යූස් කරනවා නම් හවස කාලේ කියන්නේ ගෙදරින් එළියට බහින්න නැතුව අවුව මූණට වැදෙන්නේ නැති වෙලාවක කරනවා නම් හොඳයි. මොකද අපි මැරුණු සෛල ඔක්කොම අයින් කළා ෆ්‍රෙෂ් ස්කින් එකක් හදාගත්තට පස්සේ හෙන කට්ට අවුවකට ගියොත් එහෙම ස්කින් එක තවත් ඩැමේජ් වෙන එක නෙවෙන්නේ. ඉතින් හොඳම වෙලාව තමයි හැන්දෑ වෙලාව නැත්නම් රාත්‍රී වෙලාව එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්නට කියලා. ඒ වගේම එක්ස්ෆෝලියේට් එකක් කොහොමද තෝරගන්නේ සහ මේ මොනවාද ಜಾති කියලා ඔයා අද ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට ඔයා මොන වගේ වීඩියෝස් බලන්න කැමති කියලාත් මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට එක්ස්ෆෝලියේටර්ස් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒකට ඉස්සරහ වීඩියෝස් වලින් මම ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නම්.